හෙලෝ යාළුවනේ මං ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මාව subscribe කරපු මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මම ඔයාලට අද මේ වීඩියෝ එක ගෙන ආවේ මායි මගේ යාළුවෝ දෙන්නෙකුයි අද දවස කොහොමද ගත කරේ කියලා ඔයාලත් එක්ක share කරගන්න. එදා දවසේ අපි හම්බුණාට මොනවද කරන්න කියලා plan එකක් තිබුණේ නැහැ. ඒක යනකොට අපි දැක්ක නීර ෆිල්ම් එක ඇවිල්ලා තියෙනවා. නීර ෆිල්ම් එක නම් ගොඩක්ම ලස්සනයි. ඔයාලා බැලුවේ නැති කවුරු හරි ඉන්නවා නම් ඔයාලත් ගිහින් බලන්න. ඒකේ අපි හිතාගන්න බැරි අවසානයක් තමයි අපිට ඒ කතාවේ තිබුණේ. ඉතින් ඔයාලා බලලා නැත්තම් බලන්න අනිවාර්යෙන්ම. ෆිල්ම් එක බලලා ඉවරුණත් හරි අපිට තිබුණේ ලොකු බඩගින්නක්. අපි ඉතින් ගියා පීසා හට් එකට. මම ඒ ලෙවල් කරන කාලේ බෝඩ් වෙලා හිටියේ. ඒ බෝඩිමේ හිටපු යාළුවෝ දෙන්නෙක් තමයි මේ ඉන්නේ. ගොඩ කාලයකට පස්සේ අපි මීට් වුණ නිසා මම එයාලට චූටි gift එකක් ගෙනාවා. අපි ගෙදර ඉන්නා වගේ නෙමෙයි පිටතනක ඉන්නකොට ඒ බෝඩින් ජීවිතයක් ගත කරනකොට හොඳ යාළුවෝ ඉන්නවා කියන්නේ ඇත්තටම අපිට ඒක ලොකු උදව්වක් වෙනවා. දුකකට සතුටකට ලෙඩකට වුණත් එතනදී අපිට ඉන්නේ යාළුවෝ විතරයිනේ. යාළුවෝ ඉතින් ගොඩ කාලයකට පස්සේ හම්බුනාම කොහොමද කියන්නේ ඔයාලා දන්නවනේ. ඉතින් අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබුණා. අපි ඉතින් කතා කර කෑම ගත්තා. අපි ඊට පස්සේ බීච් ගියා. මට ඔයාලට කියන්න බැරි වුණානේ අපි මීට් උනේ තංගල්ලේදී. අපි තුන්දෙනා ඉතින් කතාවක් දාගෙන පයින්ම බීච් එකට ගියා. හිරිවැටුණු සදසේ නිදිවර පුරේ මා තනි වෙන්න හදවත් දැන් නිගයි වෙහි විදු වැටෙනවා පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමැකුවේ තමයි දවස් අපි ගෙව්වේ. ඉතින් මෙමරිස් ගොඩාක් එකතු කරගෙන අපි සතුටින්ම දවස ගත කරලා ඊට පස්සේ ඉතින් අපි ගෙවල් වල ගිහිප් එක තමයි කරේ. එහෙනම් අදට vlog එක ඉවරයි. අපි අයිමත් දවසක හම්බෙමු. ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න.